හෙලෝ ගයිස්, ඉතින් වෙනද වගේම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා වදත්. ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ නෝරෙලි යන හැමෝම අනිවාර්යෙන් අමතක නොකර යන තැනක්. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක පටන් ගන්නකොටම දකින්න ඇති මේ කොහෙද කියලා. මේ තමයි ග්‍රෙගරි ලේක් එක. ඉතින් හවස් වරුවක ග්‍රෙගරි වැවට ගිහිල්ලා බෝට්ටු සවාරයේ ගියේ නැත්නම් ඒ ගියපු ට්‍රිප් එකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඔයාලා ග්‍රෙගරි වැවට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකේ බෝට්ටු සවාරියක් අමතක නොකර ගිහිල්ලා ඇති. ඉතින් ගිහිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. නෝරෙලිය කියන්නේ ඉතින් සතියන්තේ සම්පූර්ණයෙන්ම සංචාරකයන්ගෙන් පිරෙන කාලයක්. ඉතින් ලෝන් වීකෙන්ඩ් එකක් එහෙම ගියොත් ඔයාලට ඇත්තටම ගියොත් එහෙම සාමාන්‍යයෙන් ටිකක් අමාරු වෙයි. මොකද ඒ තරමට ඇවිදින්න එන කට්ටිය නෝරෙලිය එනවා වීකෙන්ඩ් එකේ. ඉතින් අපි ගියත් වීකෙන්ඩ් එක. ඉතින් ග්‍රෙගරි පාක් එකට ඇතුල් වෙන්න සාමාන්‍ය වැඩිහිටියෙක්ගෙන් රුපියල් 120ක මුදලක් ගන්නවා. ඉතින් ඒක ගෙවුවට පස්සේ ටිකට් එකක් අරගෙන ග්‍රෙගරි පාක් එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොත් එහෙම හවස් වරුවක අර ග්‍රෙගරි පාක් එකේ තියෙන්නේ වෙනම වයිබ් එකක්. ඉතින් ඒක විඳ ගන්න නම් හවස් වරුවක ග්‍රෙගරි පාක් එකට යන්නම ඕනේ. මීට කලින් කීප වතාවක්ම නෝරෙලිය ආපු වෙලාවේ ග්‍රෙගරි පාක් එකට ගිහිල්ලා තිබුණත් අපි ආවේ පවුලේ කට්ටිය හින්දා එයාලටත් මේ අත්දැකීම ඒ විදිහටම දෙන්න ඕනේ නේද අපි මේ පාරත් ඉතින් මෙතෙන් ආවා. සතියන්තේ ග්‍රෙගරි පාක් එක කියන්නේ ඉතින් විනෝදකාමී තැනක්. ඉතින් පවුලේ හැමෝම තමන්ගේ නිදහස විනෝදයෙන් ගත කරන්න තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කුඩා ළමයින්ගෙන් හැම තැනම පිරීලා තියෙන්නේ. ඉතින් අපි කියපු දවසෙත් ඒ වගේ සම්පූර්ණ ග්‍රෙගරි පාක් එකම සංචාරකයන්ගෙන් පිරීලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම විනෝදකාමී, හරිම ලස්සන තැනක් මේක. ඉතින් හවස් වරුවේ බෝට්ටුවෙන් රවුමක් යන්න තමයි ඉතින් අපිත් ලෑස්ති වුණේ. ඉතින් හැමෝම සතුටින් ඉන්නවා වගේ පේනවා. සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් අපිත් බලමු බෝට්ටු රයිඩ් එකක් යන්න ගාන කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට බෝඩ් එකක් දාලා දෙනවා ගණන්. ඉතින් ඒක අනුව ඔයාලට පුළුවන් බෝට් එකක් තෝරගෙන ග්‍රෙගරි ලේක් එක වටේ පොඩි රවුමක් ගිහිල්ලා එන්න. ඉතින් එන්න අපිත් එක ග්‍රෙගරි ලේක් එක වටේ රවුමක් ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලට කැමති විදිහට මේකේ බෝට් එකක් සිලෙක්ට් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ මෝටර් බෝට් තියෙනවා, ස්පීඩ් බෝට් එක තියෙනවා. ඉතින් ඒකෙත් ලොකු පොඩි කියලා දෙකක් තියෙනවා. ජෙට් ස්කයි බෝට් එක තියෙනවා. ඉතින් ඔයාලා යන්න කැමති මොන බෝට් එකකද කියලා ඔයාලට සිලෙක්ට් කරගෙන ඔයාලට එන ග්‍රෙගරි මේ ලේක් එක වටේ රවුමක් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් අපි සිලෙක්ට් කරගත්තේ මෝටර් බෝට් එකක්. ඉතින් මෝටර් බෝට් එකේ තමයි අපි ලේක් එක වටේටම එදා රවුම ගියේ. ඉතින් ඇත්තටම හරිම සුන්දර ලස්සන ගමනක්. මොකද හවස් වරුවේ වැහිබර කාලයත් එක්කම ග්‍රෙගරි ලේක් එක වටේ රවුමක් යනවා කියලා කියන්නේ ඉතින් හරි අපූර්ව අත්දැකීමක් වුණා අපිට. මේ තමයි ඉතින් අපේ පවුලි සෙට් එක. ඉතින් දවස් දෙකක නෝරෙලි ට්‍රිප් එකේ පළවෙනි දවසේ හවස තමයි අපි ග්‍රෙගරි ලේක් එකේ බෝට් සවාරියක් යන්න ආවේ. ඉතින් ඇත්තටම හරි අපූර්ව අත්දැකීමක් වුණා අපේ පවුලේ අය හැමෝටම. ඉතින් අපි සාමාන්‍ය බෝට් එක යනකොට අපිට දකින්න තියෙන තවත් දෙයක් තමයි සමහරු යනවා ස්පීඩ් බෝට් වල. එහෙම නැත්නම් ජෙට් ස්කයි වල. ඉතින් ඒ කට්ටිය අපි ළඟින්ම යනවා. අපි ළඟට ඇවිල්ලා වතුර පාරණිය අපේ ඇඟට වදින්න වගේ එනවා. ඉතින් ඒකත් හරිම අපූර්වයි මේක යනකොට. මොකද අපි නෝමල් බෝට් එක ගියාට සමහරු යන්නේ ස්පීඩ් බෝට් වල හින්දා ඒ අත්දැකීමත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලේක් එකේ බෝට් සවාරියක් යනකොට. සාමාන්‍ය මෝටර් බෝට්ටුවක් ඔයාලා මේ බෝට් රයිඩ් එක යන්න ගත්තා නම් සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ග්‍රෙගරි ලේක් එක වටේ රවුමක් එක්කන් යනවා මෙයාලා. ඉතින් මෙයාලගේ මේ දාලා තියෙන මිල ගණන් සමහර විට අඩු වෙන්න පුළුවන්. මොකද හවස් වෙන්න මෙයාලගේ මිල ගණන් ටිකක් අඩු වෙලා බෝට් එකේ සාමාන්‍ය ප්‍රයිස් එකට වැඩි ටිකක් අඩුවෙන් ඔයාලා එක්කන් යන්න ගොඩක් ඉඩ දෙනවා. ඔන්න ඉතින් මතක් කරලා ඔලුව නමා ගන්න. නැත්නම් ඔයාලගේ ඔලුව වදී. මොකද අපි දැන් පාලම යටින් තමයි යන්නේ. ඉතින් ඔන්න ඔලුව නමා ගන්න. මොකද ඔලුව වදී ශක්මාර වීව් එකක් තියෙනවා මෙතනින් යටින් එක පාටම මතුවලා එද්දි. ඔන්න ඉතින් මම කලින් ගියෝගේ ස්කයි ජෙට් එකක් අපි ළඟටම ඇවිල්ලා හරවාගෙන යනවා. ඉතින් අර හරිම අපූර්ව අත්දැකීමක්. මොකද එකපාරටම අපි ළඟට ඇවිල්ලා නිකන් ස්ලෝ කරලා යනවා කියන්නේ නිකන් අපිත් පොඩි තිගැස්ම කරලා ලක් වෙනවා. ඉතින් ඇත්තටම හරි අපූර්වයි. හැන්දෑවරුවක ග්‍රෙගරි ලේක් එකේ බෝට් සවාරයක් යනවා කියන්නේ ඉතින් හරි අපූර්වම අත්දැකීමක්. ඔයාලත් විඳලා නැත්නම් ඒ අත්දැකීම අනිවාර්යෙන් ඇවිල්ලා විඳ ගන්න.
බෝට්ටු සවාරියෙන් පස්සේ ඉතින් අපි ඩෙග්‍රි පාක් එකේ පොඩි වෙලාවක් ඇවිද්දා. මොකද හවස් වරුවනින්දා සීතලත් එක්ක පොඩි අමුතු වයිබ් එකක් තියෙනවා ඩෙග්‍රි පාක් එකේ හවස් වරුවට. ඉතින් ඇත්තටම ගොත් එහෙම සති අන්තයක් ඉඳලා සාමාන්‍ය සෙනගක් හිටියා. ඉතින් ඔයාලට පේන ඇති සාමාන්‍ය සෙනගක් පේන්න ඉන්නවා මෙතනත්. ඉතින් ග්‍රෙගරි පාක් එකේ හැමතැනම වගේ සුන්දරත්වය ගේන්නේ මේ නෝරලේ තියෙන මල්. ඉතින් මේ මල් වල තියෙන ලස්සනත් එක්කම ග්‍රෙගරි පාක් එකට ගේන්නේ හරි අමුතුම සුන්දරත්වයක්. ඉතින් ඔයාලත් ආවොත් ඔයාලටත් බලා ගන්න පුළුවන් මේ සුන්දරත්වය කොයි වගේද කියලා. ඉතින් පාක් එකේ ටිකක් එහාට යනකොට තියෙනවා කෑම කඩ. ඉතින් හරි අපූර්ව ලස්සන කෑම කඩ වගේක් තියෙනවා. ඉතින් මේවා දැක්කම ඇත්තටම නොකා ඉන්න බැරි තරමට ඒ කඩපේලි හරිම ලස්සනයි. ඉතින් අපිත් ගියා ඒ කෑම කඩවල තියෙන කෑම කාලා පොඩ්ඩක් රහ බලන්න. ඉතින් ආයෙමත් දවසක එහෙනම් අලුත් ලොග් එකකින් හම්බ වෙනකන් ඉතින් අදට අපි ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලා එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.